ටික්ටොක් එකට මොන තරම් වීඩියෝස් දැම්මත් ඔයාගේ ටික්ටොක් වලට views 150න් උඩට යන්නෙම නැද්ද? වීඩියෝ එක views 150ක් පළවෙනි විනාඩි 5 වගේ ගිහිල්ලා ඊට පස්සේ එතනින් එහාට views යන්නේ නැද්ද? ඉතින් මෙන්න මේක ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්, ගොඩ දෙනෙක්ට විසඳුමක් ඕන කරලා තියෙන ප්‍රශ්නයක්. ඉතින් අද මගේ channel එකෙන් කතා කරන්න යන්නේ මෙන්න මේකට තියෙන විසඳුම මොකද්ද? කොහොමද ඔයා TikTok එකේ grow වෙන්නේ ඉක්මනින්ම? කොහොමද ඔයා වීඩියෝ එකක් ඉක්මනින්ම grow වෙලා ඔයාගේ වීඩියෝ එක viral කරගන්නේ? කොහොමද ඔයා මේකේ hashtag ගොඩන්න ඕන? මෙන්න මේ දේවල් හැමදේම ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔයා මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියොත් ඔයාට මේ දේවල් හැමදේම හරියට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා bell notification එක all කරලා තියාගන්න. එතකොට මම අලුතින්ම දාන මේ වගේ වැදගත් ඊමණි content ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම රුෂන් lab YouTube channel එක subscribe කරන්න. මොකද මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ. මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේකේ වැදගත් content. ඉතින් මේ වගේ content බලන්න ඕන නම් channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් තවත් කතා කර ඉන්න ඕනේ නැහැ. අපි ඉක්මනින්ම වීඩියෝ එකට ගිහිල්ලා බලමු අද මම කතා කරන්න යන topic එක මොකක්ද කියලා. I wanna start a revolution. අද ඔයාලත් එක්ක මම කිව්වා වගේම කතා කරන්න යන්නේ ඔයා TikTok එකට වීඩියෝස් දානවා. දවසට සමහරවිට ඔයා වීඩියෝස් දෙක තුන දානවා වෙන්න පුළුවන්. හැබැයි වීඩියෝස් කොච්චර දැම්මත් ඔයාගේ වීඩියෝස් තාමත් viral වෙලා නැති වෙන්න පුළුවන්. ඉතින් තාමත් views 100න් 150න් 200න් වගේ නතර වෙනවා වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හැම දෙයකටම හේතුවක් තියෙනවා. ඉතින් මෙන්න මේ හේතුව ගැන තමයි ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. ඉතින් මොකක්ද පළවෙනිම හේතුව? කොහොමද ඔයා TikTok එකේ viral වෙන්නේ? ඔයාට TikTok එකේ උඩට යන්න තියෙන පළවෙනිම හේතුව තමයි ඔයා TikTok එකේ උඩට යන්න නම් අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඔයා TikTok එක grow වෙනවා නම් ඔයා කරන්න ඕන පළවෙනිම දේ තමයි මේකේ කිහිපයක් තියෙනවා tips and tips. ඉතින් පළවෙනිම දේ තමයි ඔයා හිතන්න ඕන වීඩියෝ එකේ time එක ගැන, ඔයා දාන වීඩියෝ එකේ schedule එක ගැන, ඔයා tag දානවා, hashtag දානවා. ඒ hashtag දාන්නේ කොහොමද? ආයේ hook එක දෙන්නේ කොහොමද? ඉතින් ඔන්න වගේ කිහිපයක් තියෙනවා හිතන්න. වීඩියෝ එක දාන time එක හරීම time එක මොකද්ද? මේ වගේ කිහිපයක් තියෙනවා හිතන්න. ඉතින් අද කතා කරන්න මම මේ හැමදේම ගැන පළවෙනි වශයෙන්ම කතා කරන්න ඕන දේ තමයි ඔයාගේ views 150න් විතර TikTok එකට ගිහිලා නවතිනවා නම් ඒකට පළවෙනිම හේතුව තමයි TikTok එකේ ඇල්ගොරිතම් එක ගොඩක් වෙනස්. ඉතින් මේ TikTok එකේ ඇල්ගොරිතම් එකට අනුව ඔයා වීඩියෝ එකක් දැම්මට පස්සේ TikTok එක විසින් ඒකට views 150ක් 200ක් අනිවාර්යයෙන්ම යවනවා ඒගොල්ලෝ විසින්. අනේ ඒගොල්ලෝ තමයි ඒක කරන්නේ. ඒ 150 views 200 අතර යන ප්‍රමාණය අනුව තමයි ඔයාගේ ඊට පස්සේ වීඩියෝ එක viral වෙනවද තව ආය අතරට යවනවද කියන එක තීරණය වෙන්නේ. ඉතින් ඔයාලට මේක ගැන තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මම ඔයාලට දැන් පැහැදිලිව කියන්න මොකද්ද මේක කියලා. ඔයාගේ TikTok එකක් ඔයා දැම්මට පස්සේ TikTok එකට වීඩියෝ එකක් දැම්මට පස්සේ වීඩියෝ ගැටින් වලට බලා ගන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ වීඩියෝ එකේ ඇනලයිස් බලන්න පුළුවන්. ඉතින් ඔයා මේ ඇනලයිස් බැලුවාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් average view percentage කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ percentage එකේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එක average තප්පර කීයක් බලනවද කියලා. ඉතින් මෙන්න මේ ඇවරේජ් බලන තප්පර ගාන වැඩි වෙද්දි තමයි ඔයාගේ වීඩියෝ එකේ 150ට වඩා ප්‍රමාණයකට TikTok එක යවන්නේ. ඉතින් ඔයාලට තාමත් මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මම ඔයාලට උදාහරණයකින්ම පැහැදිලි කරන්නම්. දැන් ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඉන්නේ මගේ viral ගිය TikTok එකේ වීඩියෝ එකක්. ඉතින් මෙන්න මේ වීඩියෝ එකේදී ඔයාලට පේනවා ඇවරේජ් view percentage එක 10%කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේක 10%කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා කියන්නේ මේ TikTok එක අනිවාර්යයෙන්ම ඇල්ගොරිතම් එක විසින් උඩ දානවා. ඉතින් ඔයාලට පේනදී මේ වීඩියෝ එකට views 70000කට ආසන්න ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේකේ පළවෙනියටම ඕගොල්ලෝ දෙන hook එක අනුව තමයි මේ වීඩියෝ එකේ view percentage එක වැඩි වෙන්නේ. ඉතින් hook එක කියන්නේ මොකද්ද? hook එක කියන්නේ ඔයා දැන් මොකක් හරි වීඩියෝ එකක් බලන්න පටන් ගත්ත ගමන්ම ඒ වීඩියෝ එකේ මුලදිම TikTok එකක මුලම තප්පර දෙකේ තුනේ ඔයා කියන දේ අනුව තමයි user කෙනෙක්, ඒ කියන්නේ viewer කෙනෙක් මෙන්න මේ වීඩියෝ එක දිගටම බලනවාද කියන එක තීරණය වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයා පළවෙනියටම දැන් අද මේ වීඩියෝ කතා කරන්නේ මම TikTok එකේ views යන්නේ නැත්තම් views යවා ගන්න විදිහ. මම මේක ඕගොල්ලන්ට මුලින්ම මම ඕගොල්ලන්ට කියන්න ඕන මෙන්න මේකේ views යන්නේ නැත්තම් කොහොමද යවා ගන්න කියන එක තමයි මම highlight කරලා මුලින්ම mention කරන්න ඕන. නැත්තම් ඔයාලා මොන දේ වීඩියෝ එකේදී අනිත් මොන දේ mention කරලා කරන්නේ නැහැ. වීඩියෝ එකේ මිනිස්සුන්ට වැදගත් දේ තමයි ඔයා මුලින්ම තප්පර 3 mention කරන්න ඕන. ඒ hook එක ඔයාලා හරියට දුන්නොත් තමයි TikTok එකේ ඔයාගේ වීඩියෝ එක ඒ view percentage එක වැඩි වෙන්නේ. කියන්නේ වීව කෙනෙක් ඒ පළවෙනි තප්පර 3 බැලුවොත් තමයි එයා තව ටිකක් ඉන්නවද කියන එක තීරණය වෙන්නේ. ඉතින් අන්න ඒ hook එක ඔයාලා මුලින්ම හොඳටම දෙන්න ඕන ඔයාගේ TikTok වීඩියෝ එකක් viral කරගන්නවා නම්. ඔයා TikTok එකේ ගොඩක් views යන users අද බැලුවොත් එයාලගේ hook එක ඔයාලා ගොඩ මුලින්ම බලපු ගාම ඔයාලට ඒක ආසිතුනක් තමයි ඔයාලා වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්නේ. ඉතින් අන්න ඒක වැදගත් වෙනවා TikTok එකේ ඕගොල්ලන්ට viral වෙන්න නම්. ඉතින් අනිත් එක තමයි hashtag යොදන එක.
හැස්ටැග් එකදී ගොඩ දෙනෙක් කරන වැරද්දක් තමයි හැස්ටැග් 10 15 යොදනවා. උපරිම හැස්ටැග් 5කට වඩා යොදන්න යන්න එපා ඔයාගේ වීඩියෝ එකට. ඒ අතරිනුත් වීඩියෝ එකට අදාළ හැස්ටැග් දෙකකුයි for you trending අන්න ඒ වගේ හැස්ටැග් තුනකුයි යොදලා ඔයගොල්ලෝ වීඩියෝ එක දානවා නම් ගොඩක් හොඳයි. ඒ කියන්නේ වීඩියෝ එකට අදාළ හැස්ටැග් කියනවා වීඩියෝ එක දාන්නේ TikTok එකේ වීඩියෝස් views වැඩි කරගන්න විදිහ නම් ඔයාලට දාන්න පුළුවන් views grow TikTok අනේ වගේ හැස්ටැග් දෙක වීඩියෝ එකට අදාළව ඒ කියන්නේ වීඩියෝ එකේ ටයිටල් එකට අදාළව හැස්ටැග් දෙකකුයි I for you trending for you page අනේ වගේ හැස්ටැග් කිහිපයකුයි තමයි අතුලත් කරගන්න ඕන. එහෙම අතුලත් කළා තමයි ඔයා TikTok එකේ වීඩියෝ එකක් පබ්ලිෂ් කරන්න ඕන. අනිත් දේ තමයි ඔයා TikTok එකට වීඩියෝ එකක් පබ්ලිෂ් කරද්දී අදාළ ටයිම් එක ගොඩක්ම බලපානවා. ඔයා TikTok එකට මම සාමාන්‍යයෙන් මම ඇනලයිස් කරපු විදිහට අනුව මම ChatGPT එකත් එක්ක මැසේජ් කරලා ගත්ත ඩීටේල්ස් වගේක් තියෙනවා. ඒ ඩීටේල්ස් වල ඔයාට ඔය බලා ගන්න පුළුවන් ඉන්නේ ඩීටේල්ස්. ඉතින් එන්නේ ඒ වගේ මම ඒගොල්ලෝ මට කිව්වේ වීඩියෝ එක දාද්දි TikTok එකේ හොඳම ටයිම් එක තමයි පීක් ටයිම් එක තමයි හවස 6ත් හවස 7:00 වෙනකන් වගේ පීක් ටයිම් එක TikTok එකේ. ඒ ටයිම් එකේ වීඩියෝ එක දාන්න කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. තව ඒගොල්ලෝ කිව්වා මට මම ඇනලයිස් කරපු දේවල් එක්ක මම හොයාගත්තු දේවල් එක්ක මට තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක මම කියන්නේ තව දවල් 2-3 ටයිම් එකත් ගොඩක් හොඳයි වීඩියෝස් පබ්ලිෂ් කරනවා. තව උදේ 10-11 ටයිම් එකත් ගොඩක් පීක් ටයිම් එකක්. ඉතින් පීක්ම ටයිම් එක තමයි අවර මම කිව්වා හවස 6-7:00 වෙනකන් මේ ටයිම් එක ගොඩක්ම පීක්. ඉතින් ඒ ටයිම් එකෙත් ඔයා වීඩියෝස් දාලා බලන්න. එහෙනම් මම කියපු විදියට හුක් එක හොඳට දෙන්න. වීඩියෝ එකේ ටයිම් ඩියුරේෂන් එක අනිවාර්යයෙන්ම විනාඩියක් වගේ ප්‍රමාණයක් යූස් කරගන්න. ඊට වඩා වැඩි කරන්න යන්න එපා. මොකද TikTok වීඩියෝ එක කියන්නේ ෂෝට් වීඩියෝ එකක්. ඉතින් ගොඩ දෙනෙක් බලන්නේ ෂෝට් නුත් තමයි එන්නේ එක. ඉතින් ඒක ටයිම් එක ඒක ගැන ගොඩක් හිතන්න. ෆස්ට් හුක් එක ගැන මුලින්ම හිතන්න. ඊට පස්සේ හැෂ්ටැග් ප්‍රමාණය ගැන හිතන්න. ආයෙ පබ්ලිෂ් කරන ටයිම් එක ගැන හිතන්න. මේ දේවල් ගැන ඔයා හිතුවොත් ඔයාගේ TikTok වීඩියෝ එකත් ඉක්මනින්ම ඔයාට වයිරල් කරගන්න පුළුවන්. තව ඔයාට වීඩියෝස් දාන්න ස්පෙෂල් ෂෙඩියුල් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා දාන්නේ සතියට එක වීඩියෝ එකක් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. දවස ගාන වීඩියෝ දාන්න ඕන කියලා එකක් නැහැ. ඔයාට පුළුවන් සතියට එක වීඩියෝ ගන්න සතියට එකක් ස්පෙෂල් ඩේට් එක ඒ කියන්නේ ෆික්ස් කරගත්ත ඩේට් එක හැමදාම සතියට එක ගානේ දායි යන්න ඕන. ඒ සතියට සමහරවල්ලාට දෙකක් සතියට සමහරවල්ලාට දෙකක් තුනක් අන්න එහෙම දාලා වැඩක් නැහැ. ෆික්ස් කරගත්ත ටයිම් එක දාන්න ඕනේ. ඒ කියන්නේ දවස ගාන එක වීඩියෝ එකක් දාලා නම් එක වීඩියෝ එකක් දවස ගානේ ඒ අදාළ ටයිම් එකට දාන්න ඕනේ. එහෙම ඔයා දවස් 28ක් මාසයක් විතර එක දිගට කරලා බලන්න. ඔයාගේ TikTok account එක grow වෙයි. අනිවාර්යෙන්ම කරපු අයත් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්න තමයි මේ TikTok එකේ ඇල්ගොරිතම් එක අල්ලගන්න බැරි එක. ඉතින් මම ඔයාලට දැන් කියලා දුන්නා කොහොමද ඔයා හරියට මෙන්න මේක grow වෙන්නේ කියලා. ඉතින් මමත් මෙන්න මේ TikTok account එක අලුතෙන්ම හදපු TikTok account එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ TikTok account එක අලුතෙන්ම හදන first video එකටම views 11000 වගේ ප්‍රමාණයක් ගිහිලා තියෙනවා. ඉතින් මමත් මේ විදිහට තමයි use කළේ. ඕගොල්ලන්ට මේ කියලා දීපුවම තමයි use කළේ. ඉතින් මේ වගේ දේවල් use කරලා ඕගොල්ලොත් වීඩියෝ එකක් දාන්න අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට වයිරල් වෙන්න පුළුවන්. අපි ඊට පස්සේ දේවල් කතා කරමු. ඔයාලගේ තියෙන දේවලුත් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. එතකොට තවත් දේවල් කට්ටියට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම මගේ Asian Lab YouTube channel එක subscribe කරන්න. මේකේ මොකද මේකේ මේ වගේ වැදගත් money content මොකද මේකේ ඔයාලට මේ වගේ වැදගත් content තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒක නිසා මේක අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න. යාළුවන්ට share කරන්න. මොකද යාගේ යාළුවෙක්ටත් මේක වැදගත් වෙන්න පුළුවන්. ඉතින් අපි තවත් මේක වැදගත් වීඩියෝ එක හමුවෙ. එතකන් හැම කෙනෙක්ම හොඳින් ඉන්න සුබ දවසක්.